ඉස්සර කාලේ රජරට පැත්තේ හරිම දක්ෂ එඩිතර තරුණෙක් හිටියා. එයා තමයි සෝනා. එයා ගම්මානේ මිනිස්සුන්ට උදව් උපකාර කරමින් හොඳින් ජීවත් වුණා. ගමේ මිනිස්සුත් සෝනාට මේ නිසාම ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වගේමයි සෝනා කියන්නේ දක්ෂ සටන් ශිල්පියෙක්. එයා කාටවත් බය නැහැ. හරිම එඩිතරයි. ඔන්න මෙහෙම ඉද්දී එක දවසක් අසල්වැසි කැලෑවක ඉඳලා මහා විශාල දරුණු වල්ලූරෙක් ගමට පාත් වුණා. මේ වල්ලූර ගම පුරාම මිනිස්සුන් එළවලා හිරිහැර කළා. ඉතින් ඔන්න මේක ආරංචි වුණත් සෝනා තනියමම ගියා. හවස් වෙද්දී කැලෑව ඇතුළට වල්ලූර හොයාගෙන. ඉතින් ඔන්න සෝනා හිතුවට වඩා ඒක හුඟක් දරුණුයි. ගිනි බෝල වගේ ඇස් තියෙන මහා විශාල සද්දන්ත වල්ලූරෙක් සෝනාගේ මඟ හරස් කරා. සෝනාට පහර දෙන්න පටන් ගත්තා. නමුත් සෝනා බය වුණේ නැහැ. එඩිතරව සටන් කළා. මෙහෙම සටන් කරද්දී සෝනාට තේරුණා එයා සාමාන්‍ය වල්ලූරෙක් නෙවෙයි කියලා. නමුත් අවසානයේදී සෝනා ජයග්‍රහණය කළා. වල්ලූරා මිය ගියා. මිය යන්න මොහොතකට කලින් මහා විශාල කළු වලාකුළු ඇවිත් වනාන්තරයේම අන්ධකාර වුණා. අකුණු විදුලි කෙටුවා. තාම භයානක හඬකින් මෙහෙම කියනවා ඇහුණා. සෝනා, අද උඹ ඔය වල්ලූරා මැරුවත් ඌ සාමාන්‍ය වල්ලූරෙක් නෙවෙයි. සාපේකට අහු වෙලා හිටිය සතෙක්. ඒ සාපේ අද ඉඳලා උඹගේ පස්සෙන් එයි. උඹට ඒ සාපෙන් නම් ගැලවීමක් නැහැ. මෙහෙම කියලා එහාට අතුරුදහන් වෙලා ගියා. සෝනා ගෙදර ඇවිත් නිදාගත්තා. නමුත් එයාට නිින්දක් නැහැ. එළි වෙනකල් ඇහැරිලා භයානක හීන පේනවා. අනේ ඉතින් පහෝදා උදේ වෙද්දී සෝනා නිදි ඇඳේම මිය ගිහින් හිටියා. ගම්ම බොහෝ දුකටපත් වුණා. නමුත් දින කීපයක් ගත වෙද්දී ගම පුරා කසුකුසුවක් ගියා. රාත්‍රී කාලයේදී සොහොන් ළඟ පාළු බෝක්කු ළඟ පාරවල් අයිනේ අඳුර උස්ස හෙවණැල්ලක් ගිනි බෝල වගේ ඇස් දෙකක් තියෙන සැරිසරනවා කියලා ගමේ මිනිස්සු භීතියෙන් ඇලවිලා ගියා. ඉතින් ඒ වෙන කවුරුවත් නෙවෙයි සාපේට අහුවෙච්ච සෝනා. එදා ඉඳලා එයා මහ සෝනා වුණා. ඉතින් ගම්මු කියන්නේ නපුරු හිතකින් රාත්‍රී කාලයේදී පාරට බැස්සොත් නම් මහ සෝනාගෙන් ගැලවීමක් නැහැ කියලා. මහ සෝනා හොඳ මිනිස්සුන්ට උපකාර කළා. ඒ වගේමයි නපුරු මිනිස්සුන්ට දඬුවම් කළා. ඉතින් රාත්‍රී කාලයේ නරක හිතකින් එළියට බහිනවා නම් පරිස්සමින්. මොකද එයා බලාගෙන ඉන්නේ.